හෙලෝ ගයිස් ඉතින් මොකද වෙන්නේ? ඉතින් ඔන්න මචං අද ගෙනලා තියෙන්නේ මගේ මේ මිස්ටර් කෙසේකට අලුත් channel එකේ පළවෙනියටම දාන බ්ලඩ් ස්ට්‍රයික් ගේම් ප්ලේ වීඩියෝ එක. ඉතින් මචං ඔන්න මචං අද අපි අලුත් අප්ඩේට් එක තමයි ගෙනලා තියෙන්නේ. NCO තමයි අපිට මේකෙන් ඇවිල්ලා තියෙන්නේ මචං. මේ තියෙන්නේ මචං මංකියෝ සුප්‍රී ස්කින් එක. ඉතින් මේ NCO තමයි මචං අපිට එන්න තියෙන්නේ මචං. ඉතින් ඌ කැරක්ටර් එකක් නෙමෙයි මචං. ඌ කැරක්ටර් ස්කින් එකක් ක්‍රාකන්ට එන්නේ. ඒක ඇයි දන්නේ නැහැ. ඉතින් ටිකක් මන්නම් පොඩ්ඩ අවුල් වගේ එක නිකන් ක්‍රාකන්ට එන එක මොකක් තාලුතෙන් ඇවිල්ලා මුකුත් තාලුතෙන් ඇවිල්ලා නැහැ. මුකුත් තාලුතෙන් ඇවිල්ලා නැහැ. මම මචං ස්ට්‍රයික් කප් එකේ තමයි මේ ටිකේ වැඩ කටයුතු යන්නේ. එහෙනම් මචං ස්ට්‍රයික් කප් පාරක් ගහන්න යන් අපි. let's go. ඒ වගේම මම මේ මචං අපේ කැරක්ටර් ටිකත් පොඩ්ඩක් වෙනස් කරගත්තා. ඒක අපේ කැරක්ටර් ටික අපිට ඕන විදිහට අපිට මට ඕන විදිහට යෝ අයියන්න අයියෝ ලීවා ගෝල් එක ආරක්ෂා කරගන්න ඕනේ. ඵලයන් බෝල් මේක තනිකර මචං තප්පරයක්වත් නොපෙන්නන්න ඕනේ. shit shit මෙන්න මේක ගන්න ඕනේ. yes අයියෝ let's go අයියෝ බං කෙරවලට නම් යන්න එපා අනේ අයියෝ ඉන්දරාට අපේ එකෙත් ඒ අපේ ටීම් එකේ තරක් ඉන්නවා එක්කෙනෙක්. අයියෝ බැරුණා. හරි ගෝල් එපා අයියෝ අනේ ගහපා. let's go ආශි ගියේ නෑනේ බා. අයියෝ එපා කවුද ජෝන් සීනාද කවුද මොකක්ද අඩෝ අපරාධේ බං. ඌ අපේ ටීම් එකේ නෑනේ. අපේ ටීම් එකේ බට් අපරාධේ අයියෝ අයි ඒක මම මේ කාලා තියෙනවා මේක කාලා තියෙනවා අපරාධ. අර මම නෙමෙයි ගහලා තියන්නේ කියන්නේ ඒ අවුලන්න ඉතින් මම කැමති නැති. yes let's go shit අයියෝ let's go shit අයියෝ මොන මගුලක්ද එපා let's go අයියෝ බෝල් let's go අඩෝ එකයි හැබැයි නේද චුට්ටක් පොඩ්ඩක් ලැජ්ජයි අඩෝ මං හිතේ ඒ ගහපු එකකින් මේ චුට්ටක් යයි කියලා අතර බෝල් okay හොඳ හැබැයි ගෝල් කීපර් කෙනෙක් කියලා ක්‍රීපර් නෙමෙයි sorry ගෝල් කීපර් කෙනෙක් විදිහට හෙන හොඳයි. හරි let's go අඩෝ අපේ එක්කෙනෙක් නෑ කියපන්කෝ. අඩෝ ස්ට්‍රයික් කරන්න මම හිතේ න්යා කමන්නේ නෑ ෂීට් අනේ අඩෝ අපරාධය හැබැයි මම මේක ගන්න. let's go අනේ කෙරවලට යන්න එපා වෙනවා දැන් තිත්ත වෙලා තින්නේ මේ කෙරවලට යන එකත් එක්ක. ගාපා let's go not let's go
shit. Report. No. Let's go. අඩෝ ඇයි බම් මේක වදින්නේ නැත්තේ? ඕ කෑවනේ බම් මොකක්ද ඉන්නේ? අයියෝ මැච් එක කෑවා උඹ. නෝ වයි බං උඹ ගෝල් කීප් කරලා අඩෝ. ඌ පිටිපස්සට ගියා. අඩෝ අපරාධ හැබැයි. ඒ අපේ ටීම් මේකේ පැන්නනේ හැබැයි ඌ ගෝල් කීප් හරි කරා ඉතින් අවුලක් නැහැ. ඕජී අවුලක් නැහැ. හැබැයි මම ගෝල් එකක් ගත්තා. දැන් මචං බැටර් රොයල් එකක් යන්නද කියලා හිතනවා මම. යෝ මොකක්ද දන්නේ ඉමෝට් එක. මේ මොකද්ද මේ? මං අර එනවා කිව්ව එකන්නේ. let's go මේ තියෙන මචං දන ගහන ඉමෝට් එක. තව මොකක්ද එක්කුත් තියෙනවා එහෙනම් අමුතු එකක් ඒ ඉමෝට් එක නම් මං දන්නෙත් නෑ මං අර කිව්වා නේද. එහෙනම් අපි යම් බැටර් රොයල් එකකට දැන්. ඌ ගිනි ගන්නවා. ඌ වතුරට පයින්නේ තියෙන උට. let's go loot up ටිකක් කරගන්න තමයි දැන් තියෙන්නේ ඉතින්. අම්බෝ friends මාර වලියන්න වෙදන ගියේ ඒක රෙකෝඩ් කරන්නත් හිතුණා. හැබැයි මං කයි කියලා රෙකෝඩ් කරේ නෑ. ඒකේ ස්ක්‍රීන් රෙකෝඩ් කීදී පොඩ්ඩක් කයි කියලා තියෙනවා. එහෙන් ස්නයිපර් ගහනවා මෙහි තව. ඉතින් 1 vs 5 එකක් ඔය ගේමේ වහලෙත් එකක් තියෙනවා. වහලේ හරියට ලූට් අප් කරගන්න බැරි වුණා. වහලේ ඉති තමයි අන්නත ස්නයිපර් ගිහිල්ලා. ස්නයිපර් ගිහිල්ලා තමයි. ස්නයිපර් මෙතනත් එකක් තියෙනවා. ආයෙ ගත්තානේ. මේ බම් මෙතනත් උඹ මැරුන්නේ නැද්ද බං? අතනත් තවුන් කෙට්ටයක් ඉන්නවා. අනේ අම්මෝ කවුද බං? වෙඩි තියන්නේ? කවුද වෙඩි තියන්නේ? කනවතෝ තෝ කරා මරාගෙන කන දෙනගනින්. බිමද? උඩද? නෑ. කොණ්ඩත් කැඩුනා. ඔය දෙයක්ෝ වෙඩි තියන්නේ? අනේ මන් දන්නේ වෙඩි තියනවා ඇහෙනවා විතරයි. කොහෙන් ආවද මන්ද? එහෙම මුන් කොයින් හරි වෙඩි තියා ගන්නවා. අනේ මන් දන්නේ අප්පා කවුරුත් නැනේ අප්පා. සිකූල් සීන් එකක් විතර වෙන්නේ නැහැ නේ අර මට බලන්න ඕනේ ඇබ්සලූට් සිනමා සීන් ටික. එහෙම බලන්නත් ඉතින් පොඩ්ඩක් එනිමි එක්කවත් එන්නේ නැහනේ. අනේ එනිමි වෙන්නේ නැද්ද බං? අම්මා අර ඉන්නේ. ඌ හැබැයි චුට්ටක් ප්‍රෝ කෙනෙක් වගේ පොඩ්ඩක් උත්තර ඌ ගැන නම් පොඩ්ඩක් ගන්න. අයියෝ ඇලන් රකනේද? එහෙනම් දැන් කනවා ඉතින් එච්චරයි. බුදු අම්මෝ මොකක්ද ඔය තියෙන වෙපන් එක? මට ඔගේ වෙපන් එක බලා ගන්න මොකක්ද ඔය තිබ්බේ කියලා. අපේ අම්මේ මේකෙන්ද මං ගැහුවේ ඔගේ FPS හොඳයි FPS එක. මං නිකන් මේ ලැග් ගන්නේ මොකක්ද බං? අයියෝ ආයෙත් තප්පර 10ක්. මම පැරද්දු ඉන්දියන් කෙනෙක්ද කියලා පොඩ්ඩක් බලහල්ලා කලින් ආයෙත් පොඩ්ඩක් මේවා කරලා රිවයින්ඩ් කරලා ඉන්දියන් උන්ට සෙකන්ඩ් දෙන්න බෑ. අනේ පිස්ටල් එක ගන්න එපා. අනේ වයිබ මේ ඇලන්ඩ්‍රගේ ස්කිල් එක පොඩ්ඩක් හදන්න ඕනේ. ඒ ස්කිල් එක පාවිච්චි කරන විදිය පොඩ්ඩක් හදන්න ඕනේ නැත්තම් සෙට් නෑ. මේක නම් එඩිට් කරන්න පුළුවන් වීඩියෝ එකක් කියලා මම හිතන්නේ. බලමු හැබැයි try කරලා ඉන්නේ. අනේ අම්බෝ බුදු අපේ අම්මේ ආයි කහ පාට නේද මොකද්ද මේක තිබ්බේ? මොකද්ද ඒකට කියන්නේ? අඩෝ මතකත් නෑව.
ඒකනේ දැක්කනේ. අනේ චෝටිය මම චෝටිය අරන් හිටියේ නෑ. ඌ චෝටි මාරිස් කෙනෙක්ද? එහෙනම් මට චෝටියක් ගන්න තිබ්බේ අපරාධ. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් කරන්න දෙයක් නෑ. it is what it is. කිල් 10ක් මං කිල් 5ක් අරන් තියනවා. කරන්න දෙයක් නෑ. අනේ මගේ FPS ඉන අවුල් සෝරි කරන්න දෙයක් නෑ. මේක නම් මොකටද සම්පූර්ණ ගන්න වැඩක් නෑ. සම්පූර්ණ කරලා කොඩි කරන්න තියෙන්නේ. හරි. මොකද එන කොට ෂූට් කරන්න තියෙන්නේ. මේක හම්බුන්නේ නෑ මට. Players from the top there අනේ top tier faction will receive the title. අඩෝ top tier වෙන්න පුළුවන්ද? ස්කෝර් එකනේ. එතකොට මේ මමද මගේද මේ ස්කෝර් එක? වෙන්නේදී මම ලංකාවේ කියලා තියෙන්නේ. දැන්නේ මං තේරුනේ සීන් එක. මම මුලින්ම මගේ කන්ට්‍රි එක දාලා මේව කරලා ඉන්න ඕනේ. ලංකා දානවා උටු ඇටේ උකුල් ඇටේ දානවා. කොහමම හිටියේ මම තමයි. ඕකේ ලෙට්ස් ගෝ. টপ ටියර් වෙන්නේ කොහමද? බුදුහා මුන්ගේ ස්කෝර් එක බලපල්ලා. টপ ටියර් වෙන්න ඕන නම් ඉතින් තව මොකද්ද gift එකක් තියෙන්නේ? මේක මම මචං හදාගත්ත ගැම්මටම ඔන්න මචං බලහල්ලා අපේ ඊතන් ඉන්නවා රොනාල්ඩෝ විදියට මෙන්න මචං. රොනාල්ඩෝ කියලා තියෙනවා 7 දාලා. එතකොට මෙන්න මචං අපේ මා අද තියෙනවා මෙස්සි කියලා. ඊපස්සේ මියා රොනාල්ඩෝ. මියා රොනාල්ඩෝ. අනේ මියා මෙස්සි දවන්ද මට හරියට මතක නෑ. ආ මෙස්සි. මියාත් රොනාල්ඩෝ හරි මෙස්සි. මියා නම් මතක නෑ රොනාල්ඩෝ. මියා මෙස්සි නෙමෙයි රොනාල්ඩෝ. මියාත් රොනාල්ඩෝ හරි මෙස්සි. අනේ රොනාල්ඩෝ. මියා නම් මෙස්සි මට මතකයි. මියා අනේ මෙස්සි. කොමාරි හොමදෝ මෙස්සිලා 4යි රොනාල්ඩෝලා 5යි. එහෙම හැදුවේ මචං මම. මේකේ මොකක්ද කරන්න තියෙන්නේ? අපේ අම්මී ඉන්වයිට් කරන්න බෑනේ. World Cup ටිකට් මොකද්ද මේ? ඒක නම් මම දන්නෙත් නෑ වැඩක් නෑ. ඕකේ අම්මචන් දැන් টপ ටියර් වෙන්නත් ඕනේ. අප්පලා තිරි වීඩියෝ එකක් කියලා අමතක වුණානේ. එහෙනම් ඉතින් මචන් දැන් වීඩියෝ එක අවසන් කරන්න තමයි තියෙන්නේ. එහෙනම් තවත් දවසකින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් මං ගියා. බයි බයි.